අයිබෝවන් මගේ ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයනයේ පුංචි පැංචෝ ටික මම අවිෂ්ක පෙරේරා ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයන දේශක. ඉතින් ළමයි ඔයා දන්නවා ඇති දැනටත් අපි දෙවෙනි වාර පරීක්ෂණයේ හොරණ කලාපයේ ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සාකච්ඡා කරමින් වීඩියෝ මාලාවක් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ මාලාවේ තවත් දිගුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ මාලාවේ අපි කතා කරන්නේ ගෙනුම් කරන්නේ පස්වෙනි ප්‍රශ්නය කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ සහ ඒ ප්‍රශ්නෙට අදාළ උත්තර තියරිත් එක පැහැදිලි කරමින් යන්නේ. ඉතින් යමෙක්ට උත්තරවලට වඩා ඒ උත්තර හැදෙන්නේ කොහොමද කියලා අපි තියරි ඉඳන් මුලින් ඉඳන් කියන් යනවා. ඉතින් යමෙක්ට පාඩම් මග ඇරලා තියෙනවා නම් ඒ වීඩියෝ එක බලුවොත් ඒ පාඩම් නැවත මතක් කරගන්නත් පුළුවන්. ඒක තමයි මේ වීඩියෝ මාලාවේ තියෙන වැදගත්කම. මේ වීඩියෝ මාලාවේ පළවෙනි මිනිත්තු 4 මේ වීඩියෝ එකේ පළවෙනි විනාඩි 4 ඇතුළත අපි කොහොමද ගිණුම් කරන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ ළමයින්ට පොදුවේ ගිණුම් කරණයේ තියෙන ගැටලු සාකච්ඡා කරනවා. ඉතින් යම් ළමයෙක්ට ගිණුම් කරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා වෙලාව මදිකම නැත්නම් උත්තරයක් ලියාගන්න බැහැ ගිණුම් කරන්නේ අමාරුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න වල ඉන්නවා නම් පළවෙනි විනාඩි 4 වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක බලුවාන් පස්සේ ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යෙන් බොහෝ දුරට හම්බ වෙනවා. ඒක මට හොඳටම විශ්වාසයි. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මගේ WhatsApp නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඒක බලන්න පුළුවන්. මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මට පුළුවන් විදියට මම ඔයාලට උදව් කරනවා. මොකද මටත් ඕනේ මං වගේ ඔයාලවත් කවදා හරි ගොඩ යනවා දකින්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එක දැන් මෙතන ඉඳන් පටන් ගන්නවා. ඉතින් වීඩියෝ බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න මේ පේපර් එක. ඒගොල්ලන්ටත් ඉතින් උත්තර බලා ගන්න පුළුවන් එතකොට. එහෙනම් යමු වීඩියෝ එකට. ආදරණීය කොමස් වැසියනි. ඉතින් අද අපි කතා කරන්නේ දෙක කොටස ගිණුම්කරණයේ කොටස. ඉතින් ළමයි ගොඩක් අමාරුයි ළමයි ගොඩක් බය වෙලා ඉන්න තැනක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. සමහර අයට ගිණුම්කරණයේ කොටස් හරියට අහු වෙලා නැහැ. එහෙන් මෙහෙන් තමයි උත්තර ලියලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ට හරි විදිහට කොමස් ටික අහු වෙලා නැහැ, එකවුන්ට්ස් ටික අහු වෙලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ආවට පස්සේ යාලට උත්තර ලියන්න හරියට උත්තර දෙන්න බැරි වෙනවා. සමහරට වෙලාව මදි කියනවා. සමහරට ප්‍රශ්න තේරුම් ගන්න බෑ. ඉතින් මේවට ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට කරන්න පුළුවන් උපදේශක් විදිහට මම ඔයාලට කියන්නේ ළමයි ඔයාලා පුළුවන් තරම් ගිණුම්කරණයේ විෂය කොටස් ටික මුලින් ඉඳන් ඉගෙන ගන්න. මේක අපිට අපොස උසස් පෙළක් තියෙනවා ගිණුම්කරණය කියලා විෂයක්. ඉතින් සාමාන්‍ය පෙළ ගැන අපි කතා කළොත් ඔයාලා 4 වෙනි පාඩමේ ඉඳන් 10 වසර 4 වෙනි පාඩමේ ඉඳන් පිළිවෙලට මේ ටික නැවත මතක් කරගෙන ඉන්න. ඔයා තැනින් තැන නම් ඔයාට ගිණුම්කරණයේ කොටස් අහු වෙලා තියෙන ඔයාට මේක ඉදිරියට කරන් යද්දි ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි ළමයෙක් ගිණුම්කරණය හා සම්බන්ධ ගැටලු තියෙනවා නම් මට කතා කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා මට කතා කරන්න. මම පුළුවන් විදිහට උදව් කරන්න. හරි. එතකොට මම කියන් ආවේ දැන් 4 වෙනි පාඩම ඉඳන් 10 වසරේ දිගටම බලාගෙන ඉන්න. ගිණුම්කරණයේ හැඳින්වීම ඉඳන් ගිණුම් කරන සමීකරණ 30 මූලාශ්‍රලේඛන කරන සටහන් පොත් මුදල් පොත ඒ පිළිවෙලට ඒ ටික බලාගෙන ඉන්න. එතකොට මේක කරන් යන්න පුළුවන්. ඕක දැන් ඔයාලට හිතනවා නම් අනේ මට මේක පටන් ගන්න බෑ කොහෙන්ද පටන් ගන්න කියලා අවබෝධයක් නැත්නම් මට කතා කරන්න මම උදව් කරන්න. එහෙම නැතත් ඉතින් ඔයාලට පුළුවන් 4 වෙනි පාඩමෙන් ඉඳන් කරන් යන්න. මුලින් ඉඳන් පටන් ගන්න. එතකොට මේක අල්ලන් යන්න පුළුවන්. මේක මහ ලොකු දෙයක් නෑ. මේක ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් තරම්. ඉතින් මම පොඩ්ඩක් මුලින්ම මේ ගැන කිව්වේ මොකද බොහෝ ළමයින්ට මේ ගිණුම්කරණයේ කොටස ළමයි බය වෙනවා. කරන්න බෑ වෙලාව මදි කියලා හැම වෙලාවෙම හිතෙනවා. සහ එක ප්‍රශ්නයක් වෙනවා පේපර් එක ලියද්දි කරගන්න බෑ. ඉතින් ඒක තමයි මම මුලින් මේම කියලා පටන් ගත්තේ මේ කතාව. හරි. දැන් අපි කතා කරමු මේ 10 ශ්‍රේණියේ ගිණුම්කරණයේ කොටස. ඔයා දන්නවා ගිණුම්කරණයේ සඳහා ප්‍රශ්න එන්නේ ප්‍රශ්නාංක 5, 6 සහ 7 කියන එක. ඔය ප්‍රශ්න තුනේ ඔයා ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ. ගිණුම්කරණය සඳහා ලැබෙන ප්‍රශ්න එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 12ක් පිරිනමනවා. ඉතින් ප්‍රශ්න දෙකක් ඔයා කරන්න ඕනේ. එතකොට ලකුණු 24ක් එනවා. අය බලමු අපෙන් අහලා තිනවා පළවෙනි ප්‍රශ්නය. ගිණුම්කරණය යන්න හඳුන්වන්න. හරි. ගිණුම්කරණය යන්න හඳුන්වන්න කිව්වහම පස්සේ ඔයා මේක ලියන්න ඕනේ අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් සඳහා තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. ඒවා මේ වගේ නිර්වචනයක් ලිව්වොත් ඔයා ලකුණක් ප්‍රදානය කරනවා. ඊට පස්සේ අපෙන් අහනවා එකේ ආ කොටසෙන් ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට හේතු වන සාධක දෙකක් ලියන්න කියලා. හරි. ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම වෙනස් වෙන සාධක ළමයි කිහිපයක් තියෙනවා. එකක් තමයි ආදායම. ආදායම් වෙනස් වුණොත් හිමිකම් වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත්
රුපියල් 5000 කොමිස් ආදායමක් ලැබුණොත් අයිතිකරුගේ හිමිකම රුපියල් 5000ක්ම වැඩි වෙනවා. අන්න වෙනස් වෙලා හිමිකම. දෙවෙනි අවස්ථාව තමයි වියදමක් ඇතිවීම. වියදමක් නිර්මාණය වුණොත් ඒත් අයිතිකරුගේ හිමිකම වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් රුපියල් 2000ක විදුලි වියදමක් ගෙවීම. එතකොට මොකද වෙන්නේ? අයිතිකරුගේ පර්ස් එකේ සල්ලි අඩු වෙනවා. කියන්නේ ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා. මොකද ව්‍යාපාරයේ මුදල් වලින් තමයි මේ ගෙවන්නේ. ඒතර ඒක වියදමක් නිසා ඒක අයිතිකරුගේ හිමිකමට බලපාන. අන්න අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. තව හිමිකම වෙනස් වෙන බලපාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය යෙදවීම. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු විසින් මුදල් යෙදවීම. අයිතිකරු විසින් ව්‍යාපාර මුදල් යෙදවීම. එතකොටත් හිමිකම වෙනස් වෙනවා. තව අවස්ථාවක් තමයි ගැනිලි. මේ ගොඩක් ළමයි මේ ගැනිලි සහ ගැනුම් කියන පටලව ගන්නවා. ගැනිලි කියලා කියන්නේ හිමිකම් වෙනස් වෙන බලපාන හේතුවක්. ගැනුම් කියන එක හිමිකම් වෙනස් වෙන බලපාන්නේ නැහැ. ගැනිලි කියන එක තමයි හිමිකම් වෙනස් වෙන බලපාන. ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරික අයිතිකරුවෙක් විසින් තමාගේ පුද්ගලික ප්‍රයෝජන සඳහා භාණ්ඩ හෝ මුදල් රැගෙන යාම. එන අයිතිකරුවාගේ පාරිභෝජනය වෙනුවෙන් ව්‍යාපාරයේ තියෙන සල්ලි නැත්නම් ව්‍යාපාරයේ තියෙන තොගයක් අරන් යන එක තමයි ගැනුම් කියන්නේ. එතකොට ව්‍යාපාරයේ අයිතිකරුවාගේ හිමිකම් වෙනස් වෙන බලපාන හේතු දෙකක් ලියන්න කිව්වොත් එකක් තමයි ආදායම් වෙනස් වීම, වියදම් වෙනස් වීම, ප්‍රාග්ධනය වෙනස් වීම සහ ගැනිලි. ඔන්න මේ කියන හතරෙන් දෙකක් ලිව්වනම් ලකුණු හම්බ වෙනවා. බලමු දෙවෙනි අණු කොටස. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු සඳහා දිත්සටහන් ලියන්න කියලා තියෙනවා. අපි දිත්සටහන් ලියන්න කලින් දිත්සටහන් රීතිය ගැන පොඩ්ඩක් මතක් කරන් එමු. අපි කතා කරමු දිත්ත සටහන් රීතිය. දිත්ත සටහන් රීතිය. මං හිතනවා ඔයගොල්ලන් දිත් සටහන් රීතිය කියන්නේ මොකක්ද කියලා දන්නව ඇති කියලා. දිත් සටහන් රීතිය කියලා කියන්නේ අපි ගිණුම් කරණයේදී මේ ගිණුම් කරන කටයුතු කරන්න පොදුවේ භාවිතා කරන ක්‍රමය තමයි දිත් සටහන් රීතිය කියලා කියන්නේ. මේක තමයි අපි ගිණුම් කරණය කරද්දී සියලුම දෙනා පොදුවේ අනුගමනය කරන ක්‍රියාපටිපාටි. මේ දිත් සටහන් රීතිය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන සාධක කිහිපයක් මත. ප්‍රධාන වශයෙන් ගත්තොත් සාධක පහක් තියෙනවා. ආදායම්, වියදම්, හිමිකම්, වත්කම් සහ වගකීම්. මෙන්න මේ කියන සාධක පහ නැත්තම් මෙන්න මේ කියන ගිණුම් වර්ග මෙන්න මේ කියන ගිණුම් වර්ග පහට අදාළව දිත් සටහන් රීතියක් තියෙනවා. අපි දැන් චුට්ටක් මේ දිත් සටහන් රීතිය අධ්‍යයනය කරමු. දැන් අපි බලමු මෙන්න මේ තියෙන ගිණුම් වර්ග පහ දිත් සටහන් රීතියට අනුකූලව නිරූපණය කරන්න කොහොමද කියලා. මේ ගිණුම් වර්ග පහ දිත් සටහන් රීතියට නිරූපණය කරන්න කලින් මම ඔයාලට ගිණුමක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඔයාලට දැන් මේ නිරූපණය වෙන්නේ ඒ ආකාරයේ පවතින ගිණුමක්. දැන් මේකට තව එකතු කරන්න ඕනේ මම ඔයාලට මේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා සරලව තීරුම් කරවන්න තමයි මේ වගේ සරල ආකෘතියක් හැදුවේ. මේක තව අපේ ගිණුමට තව දේවල් එකතු කරන්න පුළුවන්. සංගල පිටු ඒ වගේ දාන්න පුළුවන් වට්ටම් තීරු. මම මේ සරල ආකෘතියක් පෙන්නනවා. ඔය ගිණුමක තියෙනවා ළමයි කොටස් දෙකක්. එකක් තමයි ළමයි ගිණුමක තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි හර. ඒක ළමයි අපි පෙන්වන්නේ ගිණුමේ වම් පැත්තේ. තමයි හර කියලා කියන්නේ. තව තියෙනවා මේ ගිණුමේ කොටසක්. ඒකට කියනවා බැර කියලා. ඒ කියන්නේ ගිණුමේ දකුණු පැත්තේ. හර පැත්තේ සටහන් වෙන ගනුදෙනු අපි හර පැත්තේ සටහන් කරනවා. බැර පැත්ත සටහන් කරන් තියෙන ගනුදෙනු බැර පැත්ත සටහන් කරනවා. හරි. දැන් අපි දිත් සටහන් රීතිය ගැන බලමු. හරි. අයි මුලින්ම ගමු ළමයි වත්කම් ගිණුම්. වත්කම් ගිණුම්. ළමයි වත්කම් ගිණුම් කියලා කියන්නේ ඔය තොග, ණය ගැතියෝ, මෝටර් රථ, ලෝල් රථ, ආයෝජන මෙන්න මේ වගේ වල තමයි වත්කම් කියලා කියන්නේ. ඒතොර මේ වත්කම් අඩංගු වෙන ගිණුම් වලට කියනවා වත්කම් ගිණුම් කියලා. දැන් ඔය වත්කම් ගිණුමක් වැඩි වුණොත්
අපි ඒක නිරූපණය කරන්න ළමයි හර විදියට. ඒ කියන්නේ ළමයි මෙන්න මේ ගිණුමේ මෙන්න මේ පැත්ත තමයි හර පැත්ත තමයි අපි මෙන්න මේ පැත්ත තමයි වත්කමක් වැඩි වුණොත් දාන්න ඕන. වත්කම් ගිණුමක් අඩු වුණොත් ළමයි අපි ඒක බැර විදියට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ගිණුමේ මෙන්න මේ පැත්ත තමයි පෙන්වන්න ඕන. මෙන්න මේ පැත්ත පෙන්වන්න ඕන. බැර පැත්ත පෙන්වන්න ඕන. හරි. අපි ඊට පස්සේ එමු වියදම් ගිණුම්. තමයි වියදම් ගිණුම් කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් සේවක වැටුප්, විදුලි, ඊට පස්සේ කාර්යාල වියදම්, ඊට පස්සේ දුරකථන බිල්, ඔය වගේ වියදම් ආශ්‍රිතව තියෙන. අන්නේ ආශ්‍රිතව ගිණුම් තමයි වියදම් ගිණුම් කියලා කියන්නේ. ඒතර වියදමක් වැඩි වුණොත්, ඒ කියන්නේ විදුලි වියදමක් දරන්න වුණොත්, සේවක වැටුපක් දරන්න වුණොත්, අන්න ඒ වගේ අවස්ථාවක වියදම් වැඩි වෙනවා. එතකොට අපි ඒක පෙන්වන්නේ හර විදියට. ඒ කියන්නේ මෙන්න මේ ගිණුමේ මෙන්න මේ පැත්ත තමයි පෙන්වන්න ඕන. හර විදියට පෙන්වන්න ඕන. හර පැත්ත පෙන්වන්න. වියදම් අඩු වුණොත් අපි ඒක බැර වශයෙන් පෙන්වන්න ඕන. ඒ කියන්නේ වියදම් ගිණුමේ මෙන්න මේ පැත්ත තමයි පෙන්වන්න ඕන. හරි. දැන් අපි ඔය ආකාරයටම අනිත් ගිණුම් වලට අවධානය යොමු කරමු. අපි ගමු ළමයි හිමිකම් ගිණුම්. දැන් හිමිකම් ගිණුම් ගත්තාම පස්සේ ළමයි හිමිකමක් වැඩි වුණොත්, ඒ කියන්නේ අයිතිකරුවෙක් සල්ලි දැම්මොත්, නැත්නම් ඒ වගේ අවස්ථාවකදී ඔයා හිමිකම් වැඩි වුණොත් ඒක බැර පැත්ත තමයි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත තමයි පෙන්වන්න ඕනේ. අයිතිකරුවෙක්ගේ නැත්නම් හිමිකමක් වැඩි වුණොත් ව්‍යාපාරයක. හිමිකමක් අඩු වුණොත් අපි ඒක පෙන්වන්න ඕනේ හර පැත්ත. ඊට පස්සේ ළමයි ආදායම් ගිණුමක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය කොමිස් ආදායම්, පොලි ආදායම් වගේ ආදායමක් වැඩි වුණොත් ඔයා ඒක බැර පැත්ත තමයි පෙන්වන්න ඕනේ. අඩු වුණොත් හර පැත්ත පෙන්වන්න ඕනේ. කලින් නිරූපණය කළාගේ දාන තියෙන. ඊට පස්සේ වගකීමක්. වකීමක්. ඒ කියන්නේ ළමයි ඔය ණය හිමියෝ බැංකු ණයක් ගත්තොත් අන්න ඒ වගේ වකීමක් වැඩි වුණොත් ඒක බැර පැත්ත නිරූපණය කරන්න ඕනේ. අඩු වුණොත් හර පැත්ත නිරූපණය කරන්න ඕනේ. ඔන්න ඕක තමයි ළමයි දිස්සටහන් රීතිය. දැන් අය බලමු අපේ ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන්නේ කියලා. දැන් ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ළමයි රක්ෂණ ගාස්තු ගෙව්වා රුපියල් 6000ක් කියලා. හරි. අය බලමු දැන් මේක කොහොමද දිස්සටහන් ලියන්නේ කියලා. අපෙන් අහලා තියෙනවා රක්ෂණ ගාස්තු ගෙවුවා රුපියල් 6000ක්. බලමු මේක දිස්සටහන් වල පෙන්වන්නේ කොහොමද කියලා. දැන් රක්ෂණ ගාස්තුවක් ගෙව්වහන් පස්සේ වෙන්නේ ළමයි එකක් තමයි රක්ෂණ ගාස්තුවක් ගෙව්වහන් පස්සේ ව්‍යාපාරයේ වියදම් කියන දේ වැඩි වෙනවා. රක්ෂණ ගාස්තු නිසා ව්‍යාපාරයේ වියදම් වැඩි වෙනවා. ඒ වගේම තමයි රක්ෂණ ගාස්තු ගෙවන්න ඕනේ ව්‍යාපාරයේ මුදල් වලින්. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම් අඩු වෙනවා. මේක තමයි ළමයි දිත්ත බලපෑම කියන්නේ. දැන් මේ අපි කතා කරන මේ පාඩමේ ළමයි ප්‍රධාන කොටස් දෙකක් තියෙන එකක් තමයි දිත්ත බලපෑම අනිත් දිත් සටහන්. දැන් ඔය දිත්ත බලපෑම කියන ළමයි මෙන්න මේකට. දැන් අපේ පේපර් එකේ අහලා තියෙන මේක නෙමෙයි පේපර් එකේ අහලා තියෙන දිත් සටහන ලියන්න. දැන් අපි ඒක තමයි මේ හදන්නේ. දැන් බලන්න ළමයි වියදම් වැඩි වේ නම් දිත් සටහන් රීතිය මොකක්ද? එන්න අපේ දිත් සටහන් රීතියට. මේ බලන්න ළමයි. වියදම් වැඩි වේ නම් හර මේ ඔයාලට පේනවද? වියදම් වැඩි වේ නම් හර. එහෙනම් මොන වියදම තමයි දැන් වැඩිලා තියෙන්නේ? රක්ෂණ ගාස්තු කියන වියදම තමයි වැඩිලා තියෙන්නේ. එහෙනම් අපි ලියනවා රක්ෂණ ගාස්තු ගිණුම හර. දැන් හර කොහොමද ආවේ මම ආයි පෙන්නනවා. අදන්නවා රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. අදන්නවා වියදමක් වැඩි වුණොත් හර මේ අපි හොයාගත්තා. එනිසා අපි ලියනවා රක්ෂණ ගාස්තු ගිණුම හර කීයද? රුපියල් 6000. මෙන්න මේක තමයි ළමයි අර දිත්ත සටහන් ලියනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට ලියනවා. හරි. දැන් අපි එක සටහනක් ලියාගත්තා. දැන් අපි අනිත් පැත්තට යමු. දැන් අපි දන්නවා වත්කම් අඩු වෙනවා. මොන වත්කමද අඩු වෙන්නේ? රක්ෂණ ගාස්තු මුදලින් ගෙවන්නේ. නේද? මුදල් වත්කම අඩු වෙන්නේ. අපි දැන් බලමු වත්කම් අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. මේ බලන්න ළමයි. වත්කම් අඩු වේ නම් බැර මේ. වත්කම් අඩු වේ නම් බැර. එහෙනම් මොන වත්කමද අඩු වෙන්නේ? මුදල් නැමැති වත්කම තමයි අඩු වෙන්නේ. එහෙනම් අපි ලියනවා මොකක් කියලාද? මුදල් ගිණුම බැර පොඩ ළමයි හරකෙනින්ම ලියන්නේ පොඩ ඈඩ් කළා බැර 6000 කියලා ලියනවා. එහෙනම් රක්ෂණ ගාස්තු රුපියල් 6000 ගෙන් දිසටහන රක්ෂණ ගාස්තු ගිණුම හර 6000යි මුදල් ගිණුම බැර 6000යි.
ඊළඟ අපෙන් අහලා තියෙනවා කමල්ගෙන් භාණ්ඩ ණයට ගත්තා රුපියල් 15000යි. හරි ළමයි. අපේ ගාන තමයි කමල්ගෙන් ණයට භාණ්ඩ ගත්තා රුපියල් 15000යි. දැන් අපි බලමු ළමයි මේක කොහොමද හදන්නේ කියලා. දැන් ඉස්සරහන් හදද්දී ඔයා මුලින්ම මේක ඔයා ඔළුවේ මවා ගන්න. කමල්ගෙන් භාණ්ඩ ණයට ගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ළමයි අපි මේක පොඩ්ඩක් රූපයකින් ඇන්දොත් අපි චූටි බබාට මම මේක කියලා දෙන්න. ඔයා හිතන්නකෝ මේ තියෙන ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මේක තමයි ඔයාගේ බිස්නස් එක. හරිද? මේ තියෙන ඔයාගේ ඉන්නේ බිස්නස් එක. ඔයා මොකද කරන්නේ? කමල් කියලා බිස්නස් එකෙන් يعني කමල්ගෙන් ඔයා භාණ්ඩ ගන්නවා. මේ තියෙන භාණ්ඩ. ඔයා මේ භාණ්ඩ ගන්නවා. හැබැයි ඔයා භාණ්ඩ ගන්න ණයට. ඒ කියන්නේ සල්ලි දෙන්නේ නැහැ. ඔය සමහර ළමයි නම් මේ වගේ ගාණක් දුන්නාම පස්සේ මේ මුදල් ගැන කතා කරන්න යනවා. මුදල් සම්බන්ධ වෙන්නේ නැහැ ළමයි. ඇයි මේ ණයට නරන් තියෙන්නේ? ණයට ගන්නවා කියලා කියන්නේ සල්ලි දෙන්න තු ගන්න. ඔය ණයට භාණ්ඩ ගන්නවට ළමයි ලස්සන නමක් කියනවා. එයාට අපි කියනවා ළමයි ණය හිමියෝ කියලා. ඔයා ණයට භාණ්ඩ ගත්තොත් ළමයි එයාට ලස්සන නමක් කියනවා ණය හිමියා කියලා. එතකොට ණය හිමියෝ කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ වගකීමක්. මේක මොන වගකීමක්ද කියලා කිව්වොත් ජංගම වගකීමක්. ඒතරයි බලමු දැන් කමල්ගෙන් ණයට භාණ්ඩ ගත්තාන් පස්සේ මොකද වෙන්නේ? බලනවා භාණ්ඩ ගත්තාන් පස්සේ ව්‍යාපාරයේ තොග වැඩි වෙනවා. ව්‍යාපාරයේ තොග වැඩි වෙනවා. ණයට ගත්ත නිසා ව්‍යාපාරයේ මොනව වැඩි වෙනවද? වගකීම් වැඩි වෙනවා. අයි මේක උඩ ලස්සන ලියමු මේ තොග කියන එක වෙනුවට මම මේක ලියන්නම් වත්කම් වැඩි වෙනවා කියලා. මොකද භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්නේ. අපි දිත්ත බලපෑම තමයි මේ ලියලා තියෙන්නේ. වත්කම් වැඩි වේ, වගකීම් වැඩි වේ. දැන් ළමයි මේකට අදාළව මේ ගානට අදාළව දැන් අපි දිස්ස සටහනක් ලියමු. දිසටහන් කියන්නේ මෙන්න මේ වගේ ලියන එක තමයි දැන් අපි කරන්න හදන්නේ. හරි. දැන් අපි දන්නවා වත්කම් වැඩි වේ. බලන්න වත්කම් වැඩි වේ නම් මොකද වෙන්නේ කියලා. මේ බලන්න. වත්කම් වැඩි වේ නම් හරමේ. දැන් මොන වත්කමද වැඩි වෙන්නේ? තොග කියන වත්කම තමයි වැඩි වෙන්නේ. හැබැයි අපි මේ ගිණුම්කරණයේදී ගිණුම් තියද්දී තොග කියලා ගිණුමක් පාවිච්චි කරන්නේ නැහැ. මේ බලන්න. ව්‍යාපාරයේ තොග එනවා මේ. ඔයාලට පේනවා මේ තොග එනවා ඒ. තොග තමයි වැඩි වෙන්නේ. තොග ගිණුම කියලා ගිණුමක් පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට පාවිච්චි කරන ගිණුම තමයි ගැනුම් ගිණුම. එහෙනම් ළමයි මොන ගිණුමද හර කරන්නේ? ගැනුම් ගිණුම අපි හර කරනවා රුපියල් 15000. අයි 15000 නේ බාණ්ඩ ගත්ත. දැන් ඒත් එක්කම දැන් වගකීම් වැඩි වෙනවා. මොන වගකීමද? ණය හිමියෝ කියන වගකීම තමයි වැඩි වෙන්නේ. දැන් වැඩි වෙන වගකීමේ නම තමයි ණය හිමියෝ. ඒ කියන්නේ අපි භාණ්ඩයක් ණයට ගත්තොත් එයාට කියන්නේ ණය හිමියෝ කියලා. ඒතර බලමු වගකීම් වැඩි වේ නම් මොකද වෙන්නේ කියලා. මේ බලන්න වගකීම් වැඩි වේ නම් බැර මේ. වගකීම් වැඩි වේ නම් බැර. එහෙනම් අපි ලියනවා මොකක් කියලාද? ණය හිමි ගිණුම බැර 15000. එහෙනම් ඕක තමයි කමල්ගෙන් ණයට භාණ්ඩ 15000ක් ගැනීමට අදාළ දිසටහන. ගැනුම් ගිණුම හර 15000යි, ණය හිමි ගිණුම බැර 15000. අපෙන් ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා දිසටහන් මූලධර්මයට අනුව පහත ගිණුම් වැඩිවීම හෝ අඩුවීම සටහන් කරන්නේ හර පැත්තේද බැර පැත්තේ ලියා දක්වන්න. දැන් අර දිසටහන් රීතිය ඔයාලට මතක ඇති අපි කලින් මම ඇදලා පෙන්නුවා වගුවක. වත්කම් වැඩි වේ නම් හර, අඩු වේ නම් බැර, ඒ යනාදීන් අපි කතා කරන් ගියා. දැන් අපි ඒ වගුවට අනුව මේකේ උත්තර පුරවමු. බලමු ළමයි අපිට මුලින්ම දීලා තියෙනවා ගිණුමේ නම මෝටර රථ. ළමයි මෝටර රථයක් කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ මෝටර රථයක් කියන්නේ මොකක්ද? මෝටර රථයක් කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ඒ අනුව අපි කතා කළා වත්කමක් වැඩි වේ නම් අපි කිව්වා හර කියලා. දැන් මෝටර රථ ගිණුම වැඩි වේ නම් හර. වත්කමක් අඩු වුණොත් අපි කිව්වා බැර කියලා. එහෙනම් පළවෙනි උත්තරේ වැඩිවීම හර අඩුවීම බැර. දෙවෙනි එක බලන්න ළමයි. ගෙවල් කුලී ආදායම්. ගෙවල් කුලී ආදායමක් කියන්නේ ව්‍යාපාර ආදායමක්. මම කිව්වා ආදායමක් වැඩි වේ නම් ඔයාලට දැන් මේක මතක නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් ආයෙ පිටිපස්ස අරන් ගිහිල්ලා අර වැඩි වේ අඩු වේ කියලා මම හදපු ගිණුම ආයෙ පොඩ්ඩක් බලන්න ඔයාලා. ගෙවල් කුලී ආදායම කියන්නේ ආදායමක්. ආදායම වැඩි වේ නම් බැර අඩු වේ නම් හර. එනකො තමයි ඒවල උත්තර. ඊට පස්සේ විදුලි වියදම්. වචනේම තියෙනවා ළමයි වියදම් කියලා මේ. වියදමක් නම් අපි කතා කළා වැඩි වේ නම් හර අඩු වේ නම් බැර. ගැනිලි. මේ ගොඩක් අය මං කියවර ගැනිලි සහ ගැනුම් පටලවනවා කියලා. දැන් ගැනිලි කියලා කියන්නේ ළමයි හිමිකමක්. අපි කතා කළා හිමිකම් වෙනස් වෙන බලපාන සාධකයක් කියලා. ගැනිලි කියන්නේ හිමිකමක්. එහෙනම් හිමිකම් වැඩි වේ නම් බැර අඩු වේ නම් හර. එහෙනම් ඕක තමයි
ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්නට උත්තරේ. ඊට පස්සේ ඔයගොල්ලන් අහලා දෙනවා ගිණුම් කරන සමීකරණ ආශ්‍රිත ගානක්. මේක ඔයගොල්ලන්ගේ ඕලෙවල් පේපර් එකකටත් අහනවා බහුලවම අනිවාර්යෙන් අහනවා. යම් කිසි ගණුදෙනු හතරක් දීලා ගිණුම් කරන සමීකරණයට පිටපත් කරන්න කියලා. එයාලා දෙනවා ආකෘතියක්. ඔයාලා ඒ දෙන ආකෘතිය තමයි ගණන් හදන්න ඕනේ. ඔයාලට හිතුමනාපේ තියෙන ආකෘති පාවිච්චි කරන්න බෑ. බලමු මේ ගානට අදාළව උත්තර කොහොමද ලියන්නේ කියලා. දුල්ෂිකාගේ ව්‍යාපාරයේ 2025 මාර්තු මාසය තුල පළවෙනි සතිය තුල සිදුවෙච්ච ගණුදෙනු කිහිපයක් පහක් දැක්වේ. 3.2 බාහ්‍ය ණයට ගණන් 7000ක්, 3.3 ලීබඩු උපකරණ මිලදී ගැනීම 20000ක්, 3.4 10000ක් පිරිය වූ භාණ්ඩ 13000කට විකිණීම, 3.6 සේයක වැටුප් ගෙව්වා 15000ක්. එතකොට අපිට කියනවා මෙන්න මේ ගණුදෙනු ටික ගිණුම් කරන සමීකරණයේ පෙන්වන්න කියලා. අපිට මෙතන ගිණුම් කරන සමීකරණයක් දීලා දෙනවා. උතර ගන්න හිතුමනාප ගිණුම් කරන සමීකරණයක් හදන්න බෑ. මෙන්න මේ ආකෘතිය පාවිච්චි කරලා තමයි ගාන හදන්න ඕනේ. අපිට මේකේ ආරම්භක ශේෂයන් කිහිපයක් දීලා තියෙනවා. බලමු මේකට අපි කොහොමද උත්තර ලියන්නේ කියලා. මේ තියෙන ළමයි අපි ඒ ආකාර නිර්මාණය කරගත්ත ගිණුම් කරන සමීකරණය. අපි දැන් බලමු එක් එක් ගණුදෙනුව කොහොමද ගිණුම් කරන සමීකරණය නිරූපණය කරන්න කියලා. අපේ මුලින්ම අහලා තියෙනවා ණයට භාණ්ඩ ගැනුම් 7000යි. ළමයි භාණ්ඩ ණයට ගත්තාම පස්සේ ව්‍යාපාරයේ තොග වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි 3.2 ව්‍යාපාරයේ තොග වැඩි කරනවා 7000කින්. දැන් ළමයි මේ තොගේ අරන් තියෙන ණයටලු ආදන්නවා ණයට ගත්තොත් මං කල්ලුත් පැහැදිලි කළා ණය හිමියෝ කියන වක්කීම් වැඩි වෙනවා. අපි දැන් බලමු වක්කීම් තීරුවේ ණය හිමියෝ ඉන්නවද කියලා. ඔව් ඉන්නවා. මේ වක්කීම් තීරුවේ අපි ණය හිමියෝ වැඩිවීම 7000යි කියලා වෙනවා. එහෙනම් අපිට පළවෙනි එක ගිණුම් කරන සමීකරණය මෙන්න මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. හරි. අපි එමු දෙවෙනි ගානට. ලීබඩු උපකරණ මිලදී ගත්තා රුපියල් 20000ක්. අය බලමු අපි ඒක කොහොමද පෙන්වන්නේ කියලා. අපි දිනේ දාගමු. දිනය 3.3 ලීබඩු මිලදී ගැනීමක් තියනවලු 20000ක්. එහෙනම් ලීබඩු වැඩි වෙන්න ඕන රුපියල් 20000ක්. දැන් ලීබඩු මිලදී ගන්න ළමයි ව්‍යාපාරයේ මුදල් වියදම් කළා. එතකොට මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ මුදල් කියන වත්කම් තීරුවෙන් අඩු වෙනවා රුපියල් 20000ක්. එහෙනම් අපි දෙවෙනි ගාන ගිණුම් කරන සමීකරණය පෙන්නන්නේ මෙන්න මේ ආකාරයට. ලීබඩු 20000ක් වැඩි වෙලා මුදල් 20000ක් අඩු වෙනවා. අද අපි අනිත් ඒවාට කෙටි ඉරි දාමු. එතකොට එකෙන් පැහැදිලි වෙනවා අනිත් ඒවාට මේවා අදාළ නැහැ කියලා. හරි. ආයෙ බලමු ඊළඟ ගාන. 3.4 රුපියල් 10000ක් පිරිය වූ භාණ්ඩ 13000කට විකිණීම. මෙතන විකුණුවා කියලා තියෙන ළමයි කොතනවත් ණයට විකිණීමක් කියලා වචනයක් දීලා නැහැ. ඒ නිසා අපි මේක මුදලට විකුණුම් කළා කියලා හිතමු. දැන් 10000ක තොගයක් 13000ට විකුණනවා. මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔයා නිකන් හිතන්නකො ළමයි. කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙනවා තොග. මේ තියෙනවා තොග. ඒ කඩේ මුදලාලි මේ මුළු තොගේම ගත්තේ රුපියල් 10000ට. මේ මුළු තොගේම ගත්තේ රුපියල් 10000ට ඒ කඩේ. දැන් මේ කඩේට එනවා කස්ටමර් කෙනෙක්. හිතන ඔයා එනවා කියලා. ඔයා මේ මුළු තොගේම මුදලාලින් ඉල්ල ගන්නවා. මුදලාලි ඔයාට කියනවා මේ තොගේ මං ඔයාට දෙන්නම්. හැබැයි මේ තොගේ වටිනාකම රුපියල් 13000යි කියලා. එහෙනම් ඔයා මුදලාලිට රුපියල් 13000ක් සල්ලි ගෙවනවා. මුදලාලි ඔයාට මේ භාණ්ඩ ටික දෙනවා. ඒතර බලන්න මොකද වෙලා තියෙන්නේ? මේ 10000ක තොගයක් තමයි විකුණලා තියෙන රුපියල් 13000ක. ඔයා බලන්න දැන් 10000ක තොගයක් 13000ට වික්කහම පස්සේ ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා කීයකින්ද? 10000ක 13000ට වික්කහම රුපියල් 3000කින් ලාභය වැඩි වෙනවා. මේ ලාභය කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ හිමිකමක්. මේ 10000 කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ තියෙන තොගය. එහෙනම් 10000ක තොගයක් වික්කහම පස්සේ ව්‍යාපාරයේ තොග අඩු වෙන්න ඕන. ඇයි ඒ? දැන් ඔයා 13000 ව්‍යාපාරයට ගන්න. ඔයා විසින් ව්‍යාපාරයට 13000 දුන්නාට පස්සේ ව්‍යාපාරයේ මේ තොගය ඔයාට දෙනවා. දැන් මොකද වෙන්නේ? මේ කඩේ මේ තොගය අඩු වෙනවා. දැන් අර කඩේ තියෙන තොග දැන් කඩේ තියෙන තොග මේ තොග වලින් ටිකක් ඔයාට දෙනවා. එතකොට මොකද වෙන්නේ? කඩේ තියෙන තොග අඩු වෙනවා. දැන් හිතන්නකෝ කඩේ තියෙනවා ළමයි බිස්කට් පැකට් 10ක්. බිස්කට් පැකට් 10ක් තියෙනවා හිතන්නකෝ. ඔයා එක බිස්කට් පැකට් එකක් අරන් යනවා. දැන් 10න් එකක් අරන් ගියාට පස්සේ දැන් තව කඩේ බිස්කට් කී ඉතුරු වෙන්නේ? 9යි. ආයතන එකක් අරන් ගියාම තොග අඩු වෙනවා. ඒ නිසා තමයි මේ 10000ක තොගයක් අඩු කරේ. මේක විකුණන්නේ 13000ට. මේක විකුණන්නේ මුදලට. ඒ නිසා මුදල් වැඩි වෙනවා. එහෙනම් තොගය 10000ක් අඩු වෙනවා. මුදල් 13000ක් වැඩි වෙනවා. 10000ක තොගයක් 13000ට වික්ක නිසා රුපියල් 3000කින් ලාභය නැත්නම් හිමිකම වැඩි වෙනවා.
දැන් බලමු මේ කොහොමද ගිණුම් කරන සමීකරණය පෙන්වන්නේ කියලා. අපේ ප්‍රශ්නේ තමයි රුපියල් 10000ක් පිරිය වූ භාණ්ඩ 13000ට විකුණුවා කියන එක. හරි. දැන් ඔයාලට මම මුලින්ම කිව්වා මුලින්ම ඔයා දිනේ දාන්න 3යි 4. 3යි 4. 3යි 4. දැන් මම ඔයාලට කිව්වා මේ 10000ක තොගයක් තමයි 10000ක තොගයක් මේ 10000ක තොගයක් තමයි 13000ට විකුණන්නේ. එතකොට ව්‍යාපාරයේ තොග අඩු වෙන්න ඕන 10000ක්. මම ඔයාලට කිව්වේ මේ කඩේ බිස්කට් පැකට් 10ක් තිබ්බා. එක බිස්කට් පැකට් එකක් පාරිභෝගිකයට වික්කහම පස්සේ දැන් කඩේ ඉතුරු 9යි. එහෙනම් තොග වික්කහම පස්සේ තොග අඩු වෙන්න ඕන. එහෙනම් 10000ක තොග අඩු වෙන්න ඕන. ඒ නිසා තොග වලින් ඔයා 10000ක් අඩු කරන්න ඕන. තොග වලින් ඔයා 10000ක් අඩු කරන්න ඕන. දැන් ඔයා ඒ 10000 තොග දීලා ඔයා පාරිභෝගිකයාගෙන් කීයක් ගන්නවද මේ? කීයක් ගන්නවද? 13000ක් ගන්නවා. 13000ක් කියලා කියන්නේ ළමයි මොනවද මේ? මුදල්. සල්ලි වලටනේ ගන්න. පාරිභෝගිකයාගෙන් සල්ලි තමයි ගන්නෙ. කඩේ ඔයාට භාණ්ඩ දීලා ඔයාගෙන් මොනවද කඩේ ගන්න සල්ලි. ඔයා සල්ලි දුන්නොත් තමයි කඩෙන් බඩු ගන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීමක් නිසා මුදල් වැඩි වෙනවා. තොග අඩු වෙනවා. ඒත් එක්කම මුදල් වැඩි වෙනවා. කීයකින් වැඩි වෙන්න ඕනද? 13000කින් වැඩි වෙන්න ඕන. එහෙනම් මුදල් තීරුවේ ඔයා දාන්න ඕනේ 13000යි කියලා. දැන් 10000ක තොගයක් 13000ට වික්කාම පස්සේ මම ඔයාලට කිව්වා ලාභේ වැඩි වෙනවා 3000කින් මේ. ලාභේ වැඩි වෙනවා 3000කින්. මම කිව්වා ලාභය කියන්නේ මොකද්ද? හිමිකම කියලා. එහෙනම් ඔයා හිමිකම් තීරුවට ගිහිල්ලා 3000ක් එකතු කරන්න ඕන. මේක ලාභය කියලා කියනවා ආදායම කියලා කියනවා නේද? හිමිකම් වැඩි වෙනවා. එහෙනම් 10000ක තොගයක් 13000ට වික්කාම පස්සේ ඒ ගිණුම් කරන සමීකරණයේ පෙනෙන ආකාරය තමයි ඔය දැන් ඔයා දකින්නේ. හරි. අපි බලමු අන්තිම කතාව. රුපියල් 15000ක සේවකටුක් ගෙවීම 3යි 6. හරි. සේවකටුක් ගෙවුවාන් පස්සේ මොකද්ද වෙන්නේ ළමයි? සේවකටුක් කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ වියදමක්. සේවකටුක් කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක් 3යි 6. ව්‍යාපාරයේ වියදමක් කියලා කියන්නේ ඔයා දන්නවා ඒක හිමිකම අඩු වෙන්න බලපාන කතාවක්. ඔයාට මම මතකයි කිව්වා හිමිකම් වෙනස් වෙන බලපාන සාධකයක් තමයි වියදම් කියලා කියන්නේ. අපි කතා කරා වියදම්, ආදායම්, ගැනිලි, ප්‍රාග්ධනය කියලා කතා කළා හතරක්. ඉතින් වියදම් කියලා කියන්නේ හිමිකම් වෙනස් වෙන බලපාන සාධකයක්. එහෙනම් රුපියල් 15000ක් සේවකටුක් ගෙවුවාන් පස්සේ සේවකටුක් ගෙවන්නමයි මුදලින්. සේවකටුක් ගෙවන්නේ මුදලින්. නිසා මුදල් අඩු වෙන්න ඕනේ 15000ක්. ඒ සල්ලි වලනේ සල්ලි වලින් ගෙවන්නේ සේවකටුක්. එහෙනම් මුදල් අඩු වෙනවා 15000ක්. ඒක ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා හිමිකම අඩු වෙනවා 15000ක්. එහෙනම් රුපියල් 15000ක සේවකටුක් ගෙවීම ගිණුම් කරන සමීකරණය පෙන්වන්නේ ඔන්න ඔය ආකාරයට. හරි. අපිට ගානේ ළමයි සුළු කිරීමක් ගැන අහලා නැහැ. ඔයාලට අවශ්‍යයි නම් සුළු කිරීම කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. අපෙන් අහලා තියෙනවා පස්වෙනි ප්‍රශ්නේ අවසාන කොටස දේශාන්ගේ ව්‍යාපාරයේ 2025 වර්ෂයට අදාළ තොරතුරු පහක් දැක්වේ. අපිට දීලා තියෙනවා ප්‍රාග්ධනය, ගැනිලි, වියදම්, ආදායම් කිහිපයක්. අපෙන් අහනවා 12:31 දිනට දේශාන්ගේ ව්‍යාපාරයේ හිමිකම ගණනය කරන්න. තමයි 12:31 කියලා කියන්නේ මේ අහන්නේ අවසාන හිමිකම අහන්නේ. අවසාන හිමිකම. ඔයා දන්නවා ළමයි අවසාන හිමිකම හොයන්න සූත්‍රයක් තියෙනවා. ආරම්භක හිමිකම, ධන ලාභය, ඍණ ගැනිලි, ධන අතිරේක ප්‍රාග්ධනය. තව සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය අර පල්ලෙහාට අරන් හදන්නත් පුළුවන්. හරි. දැන් අපි මේ තියෙන ගානට අනුව ඉලක්කම් ආදේශ කරන් යමු. අපිට මුලින්ම දීලා තියෙනවා 2025 1 දිනට ප්‍රාග්ධනය 250000. ළමයි 1 දින කියලා කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය දන්නවා 1 කියලා කියන්නේ ආරම්භක දිනය. 12:31 කියලා කියන්නේ වර්ෂයේ අවසාන දිනය. ඒතර 1 කියලා කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය. 12:31 කියන්නේ අවසාන ප්‍රාග්ධනය. හරි. දැන් 1 ප්‍රාග්ධනය 250000. එනවා අතන ලියාගන්න 250000යි කියලා. මේටි ආරම්භක ප්‍රාග්ධනය කියන එකට ඔයා ලියාගන්න 250000යි කියලා. ඊට පස්සේ බලමු. වර්ෂයේ මුළු ආදායම් දීලා තිනවා 505000. වර්ෂය අදාළ මුළු ආදායම් 505000. ඉතින් ඔයා ඒ 505000 මෙතන එකතු කරන්න. ඊට පස්සේ ඔයා බලන්න වර්ෂයේ වියදම් දිනවද කියලා මේ බලන්න. වර්ෂයේ මුළු වියදම 315000යි. එහෙනම් ඔයා 315000ක් අඩු කරන්න. 315000ක් අඩු කරන්න. ඊට පස්සේ බලන්න ගැනිලි සහ අතිරේක ප්‍රාග්ධනය දිනවද කියලා. ගැනිලි තියෙනවා. මේ බලන්න 35000ක් තියෙනවා. එහෙනම් ඔයා ගැනිලි 35000ක් අඩු කරන්න. ගැනිලි 35000ක් අඩු කරන්න. ඔයා බලන්න අතිරේක ප්‍රාග්ධනය තියෙනවද කියලා. මේ ගානේ අතිරේක ප්‍රාග්ධනය තියෙනවද බලන්න. මේ බලන්න ළමයි අපිට මේ ගානේ කොතනකවත් අතිරේක ප්‍රාග්ධනය ගැන කියන්නේ නැහැ.
ඔයා බලන්න කොතනවත් ප්‍රාග්ධනය කියන්නේ. ඒ නිසා ඒක නැහැ. දැන් ඉතින් ඔයාට තියෙන්නේ මේ ඉලක්කම් ටික සුළු කරන්න. 2,50,000යි එකතු කිරීම 5,50,000 අඩු කිරීම 3,15,000 අඩු කිරීම 35,000 උත්තරය 4,50,000. එහෙනම් අවසාන හිමිකම කීයද? 4,50,000. හතරට උත්තරේ 4,50,000. ඉතින් අපි ඔන්න ඔය ආකාරයට හතරවෙනි පස්වෙනි ප්‍රශ්නේ අවසන් කළා. ඉතින් අපි හයවෙනි ප්‍රශ්نين ඊළඟට හම්බ වෙමු. හැමෝටම ජය.